ආයිබෝවන් තෙරුවන් සරණයි. ඉතින් මං අද ඔයාලට මේ වීඩියෝ එකක් ගෙනාවේ ගම්බාර භද්‍රකාලී දේවස්ථානයේ අප්‍රේල් මාසයේ පළවෙනි සිකුරාදා දවසේදී ගම්බාර භද්‍රකාලී දේවස්ථානයේ සිදු කෙරුණු ආශිර්වාද දේව පූජාව. ඉතින් මාසයක් ගානේ හැමදාම මේ විදියටම ගම්බාර භද්‍රකාලී දේවස්ථානයේදී පුද පූජා පැවැත්වෙනවා විෂ්ණු කතරගම දෙවියන්ට. ඒ වගේම භද්‍රකාලී මෑණියන්, ශිව දෙවියන්, ගණ දෙවියන්, මහාකාලි මෑණියන් වහන්සේ ඇතුළු සියලුම දෙවි දේවතන් වහන්සේලාව මාසිකව නානුමුර අභිෂේක පූජාව සිද්ධ කරලා ඊට පස්සේ සවස් භාගයේ මේ විදිහට නොඅඩු කොට පුද සත්කාර පවත්වමින් දේවතාවුන් වහන්සේලා උදෙසා පුද පූජා පවත්වනවා. ඉතින් සෑම මාසයකම මේ පූජාවන් පාර්ශව දෙක තුනක් විසින්ම බාරගෙන පූජාව පවත්වනවා. එහෙම නැත්නම් සමහරක් අය තනියෙන්ම මේ පූජාව තමන්ටම තනියෙන් කරන්න අවශ්‍යයි කියලා ඒ විදිහට බාරගෙන කටයුතුත් කරනවා. එහෙම නොමැති අවස්ථාවල මේ පූජාව අප විසින්මම සිද්ධ කරන අවස්ථාවලුත් තියෙනවා. කොහොම නමුත් වැරදීමක් සිද්ධ වෙන්නේ නැතිව හැම මාසෙදිම මේ පූජාව ගම්බාර භද්‍රකාලී දේවස්ථානයේ සෑම මාසෙකම සිද්ධ කරනවා. ඉතින් ඔයාලා කැමතිනම් ඔයාලා මේ වගේ පූජාවක් ඔයාලගේ අත් දෙකෙන් කරගන්න පුළුවන් නම් ඔයාලට බෙලියත්ත පළපොත මිහිඳුපුර ශ්‍රී සුමනාරාම විහාරස්ථානයට පැමිණිලා මේ විදිහට පුද පූජා පවත්වලා ලංකාවේ දකුණු දික් භාගයේ ඉන්නා වූ ජනතාවට අපේ දේවස්ථානයට එන්න බොහොම පහසුයි. ඉතින් මම මේ වැඩ කටයුතු කරන කියන පිළිවෙල ඔයාලා යම් කිසි විදියකින් ඔයාලගේ හිතට දැනෙනවා නම් මෙතන දෙවියන් ජීවමාන වැඩ ඉන්නවා, මෙතන දෙවියන් වහන්සේලාගේ ආශිර්වාදයක් බලයක් ගැබ්ව පවතිනවා කියලා යම් කිසි හදවතේ විශ්වාසයක් භක්තියක් තියාගෙනම මේ පූජාව කරන්න. අනිත් එක තමයි මේ පූජාවන් කරලා කිසිම කෙනෙකුට නරකක් නපුරක් වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරගෙන අපේ දේවස්ථානයේ කිසිම මොහොතකදී පුද පූජා පවත්වන්නේ නැහැ. හැම වෙලාවෙදීම උපරිමයෙන්ම උත්සාහ කරන්නේ ඔයාලගේ ග්‍රහාපල වෙනුවෙන්, ව්‍යාපාර දියුණුව වෙනුවෙන්, ඔයාලගේ දරුවන්ගේ ප්‍රාර්ථනාවන් වෙනුවෙන්, ඔයාලගේ ප්‍රාර්ථනාවන් වෙනුවෙන් ඔයාලට මේ පූජාව කරගන්න බැරි අය ඉන්නවා. ඒ පූජාවල් කරගන්න බැරි වෙච්ච අයට මේවා දැකලා සාදුකාර දීලා එයාලා හදවතින් වන්දනාමාන කරනවා. ඉතින් මේ වීඩියෝ එක දිහා බලලා විතරක් නෙමෙයි මේ වීඩියෝ එකෙන් හදවතින්ම දෙවියන්ට නමස්කාර කරන බැතිමතුන් ඉන්නවා. අනේකවත් මේ කමෙන්ට් බලනකොට ඒ වගේම අපිට පෞද්ගලිකව කතා කරද්දී මේ මිනිස්සු බොහොම භක්තියෙන් මේ පූජාවල් දිහා බලලා සතුටු වෙනවා. ඉතින් ඒ වගේ දැක බලා සතුටු වෙන්න තමයි මේ වගේ මම වීඩියෝ කරලා හැම මාසෙම දේව පූජාව ඔයාලට නරඹන්න YouTube එකට එකතු කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ දරුවෙක්ගේ ග්‍රහාපල වෙනුවෙන් හෝ වේවා, යම් කිසි විදියකට තියෙන ව්‍යාපාර කඩා වැටිලා තියෙනවා නම්, ඒ වගේම යම් කිසිකට දරුඵල බලාපොරොත්තුෙන් ඉන්නට විශේෂයෙන් මේ මාසේ පළවෙනි සිකුරාදා කරන මේ දේව පූජාව දරුඵල නොමැති අය වෙනුවෙන් කරන විශේෂ පූජාවක්. මොකද පත්තිනි මෑණියන්, ඊශ්වර දෙවියන්, භද්‍රකාලී මෑණියන් නානුමුර අභිෂේක පූජාව සිද්ධ කරලා විශේෂයෙන් මම සෙත් පතනවා දරුවන් නොමැති අයට. ඒ වගේ මේ පූජාව සිද්ධ කරලා විශේෂයෙන් දරුඵල ලබාපු අය අනන්තවත් අප්‍රමාණවත් ඉන්නවා. ඉතින් අද අය බොහොම සතුටින් ජීවිතය ගත කරනවා. ඉතින් ඒ වගේම මේ පූජාවල් කරලා මාර කපල තියලා යම් කිසි විදියකට හිතා ගන්න බැරි තරම් තමන්ගේ සියලු දේවල් නැති වෙච්ච, ධනය සෞභාග්‍ය නැති වෙලා අන්ත අසරණ තත්ත්වයට පත් වෙච්ච මිනිස්සු පවා බොහොම අමාරුවෙන් අපහසු මේ පූජාවට සම්බන්ධ වෙලා ඒ පූජාව වෙනුවෙන් මිල මුදල් පරිත්‍යාග කරලා ඒවට සහ සම්බන්ධ වෙලා ඉඳලා ඉතින් යම් දියුණුවක් ලබාපු පිරිස අනේකවත් අපේ දේවස්ථානය තුල ඉන්නවා. ඉතින් මම ආරාධනා කරනවා ලංකාවේ දකුණු දිග්භාගයේ වාසය කරන අපේ දේවස්ථානයේ පිහිටලා තියෙන්නේ තංගල්ල බෙලියත්ත මිහිඳු පළපොත මිහිඳුපුර ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ. ඉතින් විහාරස්ථානයක් ඇසුරු කරගෙන තමයි දේවස්ථානයේ කටයුතු සිද්ධ කෙරෙන්නේ. වගේම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා හැමෝගෙම උදව් උපකාර ඇතිව මේ තංගල්ල සහ බෙලියත්ත අතරමැදි ප්‍රදේශයක හෝ වේවා, බෙලියත්ත ප්‍රදේශයේ හෝ වේවා, තංගල්ල ප්‍රදේශයේ හෝ වේවා, ගම්බාර දෙවියන් උදෙසාත් ඒ වගේ මහා භද්‍රකාලී මෑණියන් වහන්සේ උදෙසාත් විශේෂ දකුණු ලංකාවේ දකුණු දික් පුරවරයටම බැබලෙන
ලස්සන දේවස්ථානයක් හදන්නට මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් මේ කරන හැම පූජාවකම සාර්ථක ප්‍රතිඵල ලබන ඇතැම් බැතිමතුන් ඒ වගේ කටයුත්තක් කරන්න මට මතු අනාගතයේදී උදව් උපකාර කරයි කියලා අනන්ත අප්‍රමාණ විශ්වාසයකින් තමයි මේ විදිහට මිනිස්සුන් ඉන්නේ. මම අවංකවම දෙවියන් උදෙසා පුද පූජා පවත්වලා ආශිර්වාද ලබා දෙන්නට වැඩ කටයුතු සිදු කරන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේම ඔයාලට ඒ වගේ බලාපොරොත්තු තියෙනවා නම් ඔයාලා දවසින් දවස ඔයාලගේ ව්‍යාපාර කඩාගෙන වැටෙනවා නම් ඔයාලගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාගෙන වැටෙනවා නම් ඒ වගේම ඔයාලට හිතා ගන්න බැරි ප්‍රශ්න ගොඩවල් වලින් ඔයාලා පීඩාවටපත් වෙලා අසරණ වෙලා දුකටපත් වෙලා ඉන්නවා නම් දෙවියන්ට විසඳිය හැකි යම් දේවල් තියෙනවා නම් ඒ කියන්නේ ඔයාලගේ සමහරක් ගැටලු තියෙනවා දරුවනේ ඒවා දෙවියන්ටවත් විසඳන්න බෑ. ඒ කියන්නේ සමහරක් පෞල් ප්‍රශ්න ගත්තොත් නෝන මහත්තයා අතර වෙලා තියෙන ගැටලු ප්‍රශ්න ඒ ප්‍රශ්න වලට හේතු සාධක දෙවියන්ට විසඳන්න බැරි එකම හේතුව ඒවායේ ඇතුළාන්තය ඔයාලගේ අතින්ම තමයි යම් වැරදි සිද්ධ වෙලා තියෙන්නේ. ගොඩක් පෞල් ආරවුල් ප්‍රශ්න වලට මේ වගේ පුද පූජාවල් කරලා සෙත් ප්‍රතනවා. නමුත් ගැටලුව දෙවියන්ටවත් අපටවත් විසඳන්න බැරි තරමට මසරණයි. හේතුව එක්කෝ ස්වාමි පුරුෂයා ස්වාමි භාර්යාවට සොරෙන් වෙන සම්බන්ධකමක් පවත්වගෙන ඉතින් ඒ වගේ ප්‍රශ්න ගැටලු ඇත්තටම දෙවියන්ට සාර්ථකව විසඳන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා බැරි අවස්ථාවක් තියෙනවා. ඇත්තටම කියනවා නම් ඒ වගේ දේවල් නවත්තන්න සහ මැඩපවත්ව ගන්න ඒ දේවල් විසඳ ගන්න අවශ්‍ය වෙන්නේ දෙවියන් තුලින් නෙමෙයි තමන් තුලින්. ඉතින් මේ පූජාවක් කරපු පමාවෙන් පෞල් සමගි වෙන්නේ නෑ එකපාරම. අපි ඒ පූජාව කරලා දෙවියන් ඉදිරියේ ඉල්ලීමක් කරන්න ඕනේ. ඒ වගේම ඒ ඉල්ලීම අනුව අපි ජීවත් වෙන්න ඕනේ. ස්වාමි පුරුෂයා වැරද්දක් කරනවා නම් භාර්යාව දෙවියන් උදෙසා අප්‍රමාණ භක්තියෙන් තමන්ගේ පතිවතා බලයෙන් තමන්ගේ ස්වාමියා තමන්ට ආදරය කරුණාව සෙනෙහස දක්වන විදියට පිට කිසි කෙනෙකුට ආදරයක් සෙනෙහසක් නොදැක්වෙන විදිහට තමන් කෙරෙහි නතු වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කළ පූජාව හදවතින්ම දෙවියන්ට කරන්න ඕනේ. එතකොට තමන්ගේ ස්වාමි පුරුෂයා තමන් ළඟට හැරෙන. ඒ වගේම තමයි තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ව දාලා යන්න එකම හේතුව තමන්ගේ ස්වාමි පුරුෂයා ඉදිරි පිට තමන් ලස්සනට පිළිවෙලට තමන්ගේ ස්වාමි පුරුෂයා කැමති විදියට ජීවත් වෙන්නේ නැති එකේ අතුරු ප්‍රතිඵලයක් තමයි ස්වාමි පුරුෂයන් භාර්යාවන් අතහැරලා වෙනත් ස්ත්‍රීන් පසුපස හඹාගෙන යන්නේ. ඒ වගේම තමයි ඔයකේ අනිත් පැත්ත ස්වාමි පුරුෂයන් දුක් විඳිනවා තමන්ගේ ස්ත්‍රිය වෙනත් ස්වාමියෝ ගාවට වෙනත් පුරුෂයන් සමග අනියම් සම්බන්ධතා පවත්වනවා. ඉතින් ඒකෙදිත් වෙන්නේ තමන්ගේ ස්වාමි භාර්යාවට ආදරයෙන් සෙනෙහසෙන් කටයුතු නොකිරීම. ඉතින් ඒක දෙවියන්ට විසඳන්න බෑ. ඒ නිසා මේ වගේ අඥාන ප්‍රශ්නවලට මේ වගේ පූජාවල් තියන්න අහලා ඒ පූජාවල් කරගත්තත් වැඩක් වෙන්නේ නැහැ. තමන් තුල තියෙන වැරදි අඩුපාඩු හදාගන්නේ නැතිව. ඒ වගේම තමයි අපල කියා හැමතිස්සෙම වෙලාවල් බලලා දවසින් දෙකෙන් මේ පූජාව තියපු පමාවෙන් තමන්ට තියෙන අපල දුරු වේය, තමන්ට තියෙන ප්‍රශ්න කරදර ඔක්කොම නිදහස් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. මොකද පෙර සසරේ කරපු අකුසල් මේ දවසින් දෙකෙන් එහෙම නිදහස් කරන්න පුළුවන් නම් බුදු කෙනෙක් බුදු වෙන්නත් සාරාංශකීය කල්පලක්ෂයක් පාරමී දම් පුරන්නේ නැහැ. දෙවිවරුත් අදටත් මේ කරන පින්කම් බලාපොරොත්තුෙන් මේ පින්කම් අනුමෝදන් වෙලා මේ කරන හැම පුද පූජාවකම පින අනුමෝදන් වෙලා උන්වහන්සේලාත් බුදු බව පතන උත්තමයෝ නිසා උන්වහන්සේලාට මේක දවසින් කරන්න පුළුවන් නම් උන්වහන්සේලා මේ ඔබ මම මේ කරන එක පූජාවක ශක්තියෙන්ම ඉක්මනින්ම බුදු වෙනවා. එහෙම බුදු වෙන්නවත් එහෙම ලොකු දේවල් කරන්නවත් දෙවියන්ට එකපාර බෑ. ඒ නිසා දෙවියන්ට බැරි ඉල්ලීම් කරලා පූජාවල් කරන්න උත්සාහ කරන්න එපා. ඒක තමයි ඔයාලගේ ජීවිතේ දෙවියන්ගෙන් ඔයාලට පිහිට ලැබුණ නැහැ කියලා ඔයාලා තනින් තන දෙවියන්ව විවේචනය කරපු එකම හේතුව. ඉතින් දෙවියන්ව විවේචනය කරන්න කලින් ඔබ දෙවියන්ගෙන් ඉල්ලන ඉල්ලීම දෙවියන්ට ඉෂ්ට කරන්න පුළුවන්ද සහ ඒ ඉල්ලීමට සර්ව සාධාරණව 150ක්වත් ඔබට ඔබගේ අතින් වෙන්න ඕනේද නැද්ද කියන එකත් ඔබ කල්පනා කරලා බලන්න. ඒ වගේම තමයි මේ පූජාවල් කරලා දරුඵල බලාපොරොත්තු වෙන අය අතර යම් ගැටලු තියෙනවා. ඉතින් මම මේ දේව පූජාව කරපු පමාවෙන්ම දරුඵල ලැබේවා කියලා ප්‍රාර්ථනා කළ පමාවෙන්ම ඔයාලට දරුවෝ හම්බෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන ඉතුරු සාධක ඔයාලා සිද්ධ කර ගන්න ඕනේ. මම කියන්නේ සාමාන්‍යයෙන්
වෛද්‍යවරයෙක්ගේ උපදෙස් අරගෙන ඒ වෛද්‍ය ප්‍රතිකාර නිසියාකාරව කරගෙන යන ගමන් ඒ වගේම ස්වාමි පුරුෂයා සහ භාර්යාව සාමාන්‍යයෙන් ඒ අවශ්‍ය කරන දේවල් ආදරයෙන් කරුණාවෙන් සෙනෙහසින් කටයුතු කරගෙන නිතරම දෙවියන්ට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නම් ඔයාලගේ ගොඩාක් ප්‍රශ්න වලට ගොඩක් දරුඵල ලැබෙන්නේ නැති ගැටලු වලට සහනයක් ලැබෙනවා. ඉතින් ඒවා හරියට ඉෂ්ට සිද්ධ වෙන්නේ නැති තාක්කල් ඔයාලට දරුඵල ලැබෙන්නේ නැහැ. සමහරක් අයගේ ශරීරවල ලෙඩ රෝග කරදර ප්‍රශ්න තියෙනවා. ඒවට ඒ ලෙඩ රෝග සුව වෙන්න වෛද්‍යවරයෙක්ගෙන් හරියාකාරව ප්‍රතිකාර ලබා ගන්නේ නැතිව දෙවියන්ගෙන් එකපාර පිහිටක් පැතූ පමණින් ඒවා ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ඒවට අවශ්‍ය කරන ප්‍රතිකාර වගේම ඒවා දරුඵලයක් හට ගන්න අවශ්‍ය කරන සාධක තියෙන මේ දේවල් ඒ විදිහට සම්පූර්ණ වෙන්න ඕනේ. ඉතින් මේ වගේ අවබෝධයෙන් දේවතාවුන් වහන්සේලා උදෙසා පුද පූජාවන් පවත්වලා අවබෝධයෙන් ඒ කටයුතු කරගන්න මම ආරාධනා කරනවා. ඉතින් ගම්බර භද්‍රකාලී දේවාලයේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් අපේ bell button එක press කරලා subscribe button එක press කරලා අපිව subscribe කරලා මෙයාගේ වඩගත් videos දාපු ගමන්ම නරඹන්න. ඒ වගේම වැඩි විස්තරයක් සඳහා අපගේ දුරකථන අංකයන්ට අමතන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. ශ්‍රී මහා විජය දුර්ගා භද්‍රකාලී මෑණියන් වහන්සේගේ පීඨ ආශිර්වාදය රැකවරණය ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා.